Cyberdex YouTube channel එකට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ලංකාවේ හදපු අලුත්ම දන්සල් ෆයින්ඩින් සිස්ටම් එක ගැන. ඔයා තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක press කරගෙන යන්න. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් මේ දන්සල් ෆයින්ඩින් සිස්ටම් එක හදලා තියෙන්නේ මේ Silux Graphic කියන වෙබ්සයිට් එකේ. ඉතින් මේ වෙබ්සයිට් එක ගැන මම ඉස්සෙල්ලා කියලා ඉන්නම්. මේ වෙබ්සයිට් එකෙන් පුළුවන් ඔයාලට graphic design, digital marketing and photo editing වගේ දේවල් ඔයාලට ලේසියෙන් කරගන්න. ඉතින් මෙයාලා සාධාරණ මුදලකට මේවා කරලා දෙනවා. මේකේ වැඩි විස්තර වීඩියෝ එකේ description එකේ link එක දාලා තියෙනවා. ඔයාලට ගේම් බලන්න පුළුවන්. ඉතින් මම දන්සල් ෆයින්ඩ් බ්ලොග් එකේ link එකක් description එකේ දාලා තියෙනවා. ඔයාලා ඒක ටච් කරලා වෙබ්සයිට් එකට යන්න. මම මෙතන තියෙන ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ location allow this time කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ ලොකේෂන් එක පෙන්නනවා මෙතන තියෙන මැප් එකේ. ඉතින් මෙතන තමයි මගේ ලොකේෂන් එක තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් දැනට මේ දන්සල් ෆයින්ඩ් වෙබ්සයිට් එකේ අප්ලෝඩ් කරලා තියෙන දන්සල් ටික. ඉතින් මේ විදිහට දන්සල් බලන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේ පැත්තෙන් තියෙනවා ෆිල්ටර් එකක් දුර පරාසය අපිට තෝරගන්න. මම මෙතනින් දෙනවා දුර පරාසය කිලෝමීටර් 4යි කියලා. ආහාර වර්ගය මම දෙනවා මාළු පහන් සහ නෙස්කැෆේ කියන එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තිබ්බ එක ලොකේෂන් එකක්වත් නැති වෙලා මෙතන යට තියෙන එක දන්සලක්වත් නැති වුණා. ඒ කියන්නේ මගේ තැන ඉඳලා කිලෝමීටර් 4ක් දුරින් මාළු පහන් සහ නෙස්කැෆේ දන්සලක් නැහැ කියන එක. ඉතින් මම මෙතන මාළු පහන් සහ නෙස්කැෆේ කියන තැනට ඔසුපැන් දෙනවා. බලන්න පුළුවන් මෙතන මගේ ලොකේෂන් එක සහ මෙතන රතු පාට ලොකේෂන් එකක් පෙන්නනවා. මෙතන දන්සලක් තියෙනවා කියලා. ඉතින් මෙතනින් පෙන්නනවා ඒ දන්සලට අදාළ විස්තර ටික. ස්පැන් දන්සල දිනය තියෙනවා, වෙලාව තියෙනවා, දුර තියෙනවා. මෙතනින් අපිට යාළුවට කමෙන්ට් එකක් මොකක් හරි දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් රේට් එක දාන්න පුළුවන් යාළුවට good කියලා. ඉතින් මෙතනින් දුන්න රේට් එකයි කමෙන්ට් එකයි සබ්මිට් කරන්න පුළුවන්. මෙතනින් ඩිරෙක්ෂන් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඩිරෙක්ෂන් එක ක්ලික් කරාම අපි කෙලින්ම යන්නේ Google Map එකට. Google Map එකට ගියාට පස්සේ මෙතනින් බලා ගන්න මෙතනින් Google Map එකෙන් පෙන්නනවා මෙතන අපි ඉන්න තැන සහ එතන දන්සලට තියෙන පාර කොහොමද කියලා. සාමාන්‍යයෙන් ඔයා Google Map පාවිච්චි කරන කෙනා නම් ඔයා දන්නා මෙතනින් කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් මෙතනින් මගේ ලොකේෂන් එක පෙන්නනවා. මෙතනින් ඒ තියෙන අදාළ ලොකේෂන් එක පෙන්නනවා. ඊට පස්සේ මේ විදිහට තමයි දන්සල් ෆයින්ඩ් සිස්ටම් එක හදලා තියෙන්නේ. ඉතින් තව දන්සල් මේකට අප්ලෝඩ් කරනවා. ඉතින් දැනට තමයි මේ විදිහට තියෙන්නේ. මෙතනින් ඔයාලට ඕනම විදිහකට දුර පරාසය තෝරලා ඔයා ඉන්න තැනින් ආහාර වර්ගය තෝරලා ඒ වගේ ෆිල්ටර් කරලා ඔයාලට දන්සල් හොයාගන්න පුළුවන්. ඔයා දන්සල් කරනවා නම් දැන් ඔයාලට පුළුවන් මෙතන account කියන තැනට ගිහිල්ලා register වෙන්න. ඉතින් මේ registration වල පුළුවන් ඔයාලා දන්සලක් කරනවා නම් මේ එන වෙසප් ඔය දිනනේ ඒ වෙසප් වලට ඔයාලා දන්සලක් කරනවා දන්සල නම දාන්න පුළුවන් ආහාර වර්ගය දාන්න පුළුවන්. එතකොට දිනය වෙලාව ලිපිනය ඇඩ්‍රස් එක අපිට දාන්න පුළුවන් මෙතන ලොකේෂන් එකත් එක්ක. ඉතින් ලියාපදිංචි කරන්න පුළුවන් ඔයාට ඔයා දන්සලක් කරනවා නම්. ඊට පස්සේ මෙතන අප්ඩේට් කියන තැනින් ඔයාලට බලා ගන්න පුළුවන් දැන්
පොය දවස් තියෙනවානේ. පොය දවස් නම් ඔයාගේ දන්සල කරන්නේ එයාට අප්ඩේට් එක බලා ගන්න පුළුවන් ඔයාගේ දන්සලේ ID එක මෙතන දීලා විශේෂ තත්ත්වයන්. ඒ කියන්නේ දන්සලේ කැම ඉවර වෙලා නම් දන්සලේ කැම ඉවරයි කියලා මෙයාලා උදාහරණයක් මෙතන දීලා තියෙනවා. දාන්න පුළුවන්. නැත්නම් දන්සලේ පොලිම වැඩි වෙන එක නවත්තන්න කියලා ඒ වගේ දෙයක් වුණත් ඔයාලා මෙතනින් දාන්න පුළුවන්. ඉතින් මෙතනින් දන්සල අවසන්ද කියලා ප්‍රශ්නාර්ථයක් දීලා තියෙනවා. ඉතින් මෙතනින් ඔව් නැහැ කියලා දෙකක් තෝරන්න තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාගේ ඔයා මේ සිස්ටම් එකට දුන්න දන්සලක් අප්ඩේට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන ඩෑෂ්බෝඩ් කියන තැනට යනවා. ඊට පස්සේ ඔයාගේ දන්සලට තියෙන රිවිව් එක. ඔයාගේ දන්සල හොඳයිද කියලා මම ඉස්සෙල්ලා පෙන්නුවේ. එතන ස්ටාර්ස් දීලා තියෙන්නේ. ඒ වගේ රිවිව් එක කවුද දීලා තියෙන්නේ? හොඳට දීලා තියෙනවද? ඒ වගේ රිවිව් එක බලන්න පුළුවන්. මෙතනින්. ඉතින් මේ විදිහට තමයි මේ අලුතෙන්ම හදපු දන්සල් ෆයින්ඩ් සිස්ටම් එක හදලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් වටිනවා. මොකද අපි සාමාන්‍යයෙන් වෙනදට කරන්නේ හම්බෙන දන්සලකට යන එකනේ. හැබැයි මේකෙන් අපිට දන්සල් හොයලා යන්න පුළුවන්. කොච්චරක් දුරද මොන කෑම වර්ගයද තියෙන්නේ. ලංකාවෙම තියෙන දන්සල් අපිට හොයලා යන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් වටින වෙබ්සයිට් එකක්. ඉතින් මෙතනින් ඔයාලට වැදගත් කරුණු කියලා එකක් බලා ගන්න පුළුවන්. මෙතන කියලා තියෙනවා කරුණාකර ලොකේෂන් සඳහා allow දෙන්න. මම ඉස්සෙල්ලා කරේ ලොකේෂන් allow this time කියලා ඒක allow දුන්නා. ඊට පස්සේ ෆිල්ටර් දෙකම එකට ක්‍රියා කරනවා. ඒ කියන්නේ මෙතන ෆිල්ටර් එක දෙක දුන්නාම මෙතනින් ටග් ගාලා මාරු වෙනවා. ඒ විදිහට මේ පොසිෂන් දක්වනවා. ඒ කියන්නේ මෙතන ඔයා ඉන්න තැන මෙතන නිල් පාටින් පෙන්වනවා. දන්සල් තියෙන තැන මේ රතු පාටින් පෙන්වනවා. ඊට පස්සේ මෙතනින් මම කලින් කිව්වා වගේ ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. කොහොමද මේ වෙබ්සයිට් එක කියලා. ඉතින් මේක තමයි මම ඔයාලට අද කියලා දෙන්න යන දන්සල් ෆයින්ඩ් එක. ඉතින් මම කලින් කිව්වා වගේ මේක ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්. මොකද අපි වෙනදට කරන්නේ අපි ගිහිල්ලා අම්මෙන එකකින් දන්සලට යන එකනේ. හැබැයි අපිට මෙතනින් දන්සල හොයලා කොහෙද තියෙන්නේ මොන කෑම වර්ගයද කියලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක බලුවාට ගොඩක් ස්තුතියි. ඉතින් තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා ඊට හැවැත්තේ තියෙන bell icon එක click කරගෙන යන්න. අද වීඩියෝ එක හොඳ නම් comment එකක් like එකක් දාගෙන යන්න. ඉතින් තවත් දවසක මේ වගේ tech video එකකින් හමු වෙමු.